මුලින්ම කරන්න යන්නේ දෙක හම්බලා ගන්න. ඒක හම්බලා අරගෙන ගාඩ අටික ලිපේ තියා ගමු. අද අපි හාසට වෙන ලොග්ගයක් දෙන්නයි හදන්නේ. ඉතින් මෙතේ ටික වතුර ටිකක් ලුණු ටිකක් දාලා ලිපේ තියාගමු. දෙල් හම්බලා අරගෙන දහල් ලිපේ තියලා තව මොන හරි හද බලමු. හරි යාළුවනේ, ඉතින් ඔන්න අද මම උයන වීලොග් එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මාත් එක දිගට වින්න ලිප ගාව ඉතින් කරුවලයි මේ ලිප පත්තු කරා මම. අද අපේ තාත්තටයි අම්මටයි බත් එකක් යවන්න තමයි ලෑස්ති කරන්න හදන්නේ. මේ දෙල් තමයි මුලින්ම තම්බන්න හිතුවේ දෙල්, මොකද අපේ තාත්තා හරි කැමති දෙල් තම්බලා කන්න. ඉතින් දෙල් ගස් දෙකක්ම අපේ ගෙදර තියෙනවා. ඉතින් තාත්තාවෙන් දෙල් කැටුවා, කඩලා ඉවර වෙලා දෙල් තැම්බුවා. තම්බලා ඉන්නේ ලෑස්ති වෙන්නේ. එකලා මං හදාගන්න හැදුවේ අද පරිප්පු පොත්තකුයි. එකලා පරිප්පු පොත්තට හරියන්න බණ්ඩකට ටිකක් හාල් මැස්සු දාලා තෙල් දාලා ගන්න හැදුවේ. ඉතින් මේ ටික ලෑස්ති කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් පරිප්පු ටික වතුරට දාලා චුට්ට වෙලාවක් තිබ්බා. තිරේලා මේ ලෑස්ති කරගන්න හදන්නේ බණ්ඩක්ක ටික හොදලා අරගෙන ලුණු, කොච්චි, රම්පේ, කරපිංචා මේ හැම දෙයක්ම ලෑස්ති කරගන්න තමයි හදන්නේ. බලමු මේ තියෙන කොච්චි මේවා අපේ ගස්වලම හැදෙන කොච්චි තේරෙනව නේද? මම හිතවල ගොඩක් සැරයි. ඉතින් කොච්චි කරල් දෙකක් වගේ දාගත්තාම ඇති බෙදුමකට. පරිප්පු ටික අපි ලෑස්ති කරගමු. ලෑස්ති කරගෙන ඉවර වෙලා මේ පරිප්පු ටික ලෑස්ති කරන ගමන් ඉන්නේ හොඳට හොදලා අරගෙන ලෑස්ති කරගන්නයි හදන්නේ. බලන්න. ලිපේ තියන්න හේතුව තමයි රතු කෙකුළු ලිපේ තිබ්බේ අපේ අම්මලට බත් මුලක් යවන නිසා. අම්මට සාමාන්‍යයෙන් සීනි තියෙනවා. ඒ කියන්නේ නිසා මම එයාට සාමාන්‍යයෙන් කෑම හදනකොට හදන්නේ එයාට හරිය විදියට. ඉතින් කැකුළු හාල් ටිකක් හොදලා අරගෙන ලිපේ තියාගන්න හැදුවා. දෙල් එක ලිටර් දෙනවා. අනිත් ලිපේ තියාගන්න තමයි මම ලෑස්ති කළේ. මොකද තාත්තව ගෙදර යවන්න ඕනි ඉක්මනට. ඒ නිසා රෑ වෙනවනේ නැත්තම්. ඉතින් මම ලිප් දෙකම මොලවගෙන මෙන්න මේ විදිහට උයන්න ලෑස්ති කරගන්නයි හැදුවේ. බලන්නකෝ. ඔය අතරින් පතරින් ඇහෙන්නේ අපේ ගෙදර ඉන්නෝනේ චූටි කියලා කුරුල්ලේ. අන්න එයාගේ සද්දේ ගණන් ගන්න එපා. අර ඉතින් කැම් එකක් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන උයන ගමන් ඉන්නේ. ඉතින් කැම් එක හදා ගන්නවා මුලින්ම. වතුරත් අතේ ඉතින් ෆෝන් එක පාවිච්චි කරලා තමයි ඉතින් මම ඔයගලන්ට මේ වීඩියෝ අරගෙන ඉන්නේ. ඉතින් මුලින්ම කැමරාව හදාගත්තා. දැන් හරිනේ. පේනවනේ. ඔය තියෙන ඉතින් මගේ ලස්සන හිනාව. කොහොමද ලස්සනයි නේ? ඔන්න ඉතින් හාල් ටික හොඳට හොදලා අරගෙන ලිපේ තියාගන්න තමයි දැන් ලෑස්තිය.
මේ ගින්දර සරයිනේ ගින්දර සරයි දෙන්නේ බතයි දෙල් එකයි. මේ විදිහට ඉක්මනින් ලෑස්ති කරගන්නේ හොදි වලට අවශ්‍ය දේවල් ටික. ඉතින් මම ස්පීඩ් එක වැඩි කරලා තියන්නේ වීඩියෝ එක දික් වෙන හින්දා බලාගෙන යමු. ඔය මම පෙන්නුවා නේද කැමමක් වගේ කොච්චියක්. අන්නේ කොච්චි තමයි අපේ ගෙදර තින්නේ. එක අරලක් දැම්මනම් හොඳටම ඇති. නයිමිලික්ස් පරාදයි. චුට්ටක් ඉන්න මේ කොළ අඳුරන දෝගලා. මේව තමයි තෙබු. මේව තමයි සීනි තියන අය. ඔය කියන්නේ සීනි අඩු වෙන්න ගන්න කොළ වර්ගයක්. ඉතින් මම අද අම්මට බත් එකක් යවන්න හින්දා මේ කොළත් හදලා එයාට යවන්න හිතුවා. දෙල් එක නම් ඔන්න හරි ඒක පිටි වෙන්න තැම්බිලා. ඔයා දැකලා නෑනේ අපේ ගෙදර හිරමනේ. ඔන්න ඉතින් අද ඒකත් මම පෙන්නනවා. මෙන්න මේ කරකවන හිරමනේ සාමාන්‍යයෙන් ටේබල් එකකට හයි කරගෙන ඉන්නේ පොල් ගාන. මම හයි කරගෙන තින්නේ මගේ පහසුවට මෙන්න මේ වගේ බංකුවකට. ඉතින් බලන්නකෝ පොල් ගාන්නේ කොහොමද කියලා. බලන්න හිරමනේ තියාගත්තා. පොල් බෑවත් අරගෙන මෙන්න මෙහෙම වාඩි වෙලා තමයි පොල් ගන්නෙ. ඉතින් මගේ පහසුවට හදාගත්ත අපේ ගෙදර විතරක් තියෙන හිරමනේ තමයි මේක. ඉක්මනින් යන්න ඕන නිසා ලිප් දෙකක් පත්තු කරගෙන එකක් පරිප්පු එකේ දෙනකොට අනිත් එක කොළ මලවන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් ඔක්කොම රෙඩි. මේ තමයි බත් එක. අම්මට බත් එකක් බැඳලා දීලා තාත්තටත් මෙන්න මේ වගේ බොක්ස් එකකට කෑම එකක් දාලා දුන්නා. මොකද දෙල් ටික දාන්න එපා. ඉතින් දෙල් ටික හැමෙන් දාන්න පුළුවන් නිසා මම මේ වගේ අයිස් පෙට්ටියක් අරගෙන බත් එකක් දාලා තාත්තට හදලා දුන්නා. කොහර ඒ ටිකක් ගේන්න බලන්න. මේ ඕකේව මේකට දාගන්නවා නේ නවල කරලා. උගොන්ඩ දාගන්න. බෑ නේ මේකට දාන්න ඕන. කො වීදුරුව කරන්නේ නැහැ. වීදුරුව. මොකක් හරි කො කරන් එන්න. හරි ඉතින් මං ඉතින් බැඳලා දීපු බත් ටිකත් අරගෙන තාත්තා ගෙදර ගියා. මෙන්න මේ විදිහට. දුකයි තමයි ඉතින් යනකොට ඒත් ඉතින් බලාගෙන හිටියා. ආයෙ හෙට එවි. මෙන්න මෙතන තියෙන දෙල් ගහෙන් තමයි ඉතින් ගෙඩියක් කල්ලා තාත්තට දෙගෙඩි තම්බලා දුන්නේ. මේ තියෙන්නේ දෙල් ගහ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. බයි.